උබේ වත මඩල සඟවා මුවායන ලෙසින් නතුරන සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා සීත. හෙලෝ ගයිස්, ඔන්න කිව්වා වගේම ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. ඉතින් මේ වීඩියෝ එක මියුසික් වීඩියෝ එකක් උමා කියන සින්දුව තමයි කියන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති පොඩි වීඩියෝ කෑල්ලක් මුලදී ප්ලේ කරා. ඉතින් මේ විදිහට තමයි මේ වීඩියෝ එක කරගෙන යන්නේ. ඔයාලට මම වෙනසකටත් එක්ක අද වීඩියෝ එක ගෙනාවේ අපේ නැවේ ECR එකේ ඉන්නක්. ඒ දිග නම තමයි engine control room. ඒ නම මෙතන දාලා තින්නේ. අපිට ගොඩක් machineries control කරන්න පුළුවන් අපේ engine room එකේ තියෙන ECR එකේ ඉඳන්. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ගොඩක් panels තියෙනවා, computers වගේ. ඒ වගේ තමයි මේ දේවල් ගොඩක් control කරන්නේ. ඉතින් ඔයාලට music videos ඕනේ තරම් දකින්න බලන්න තියෙනවා. නමුත් නැවයි මියුසික් වීඩියෝස් දෙකම වෙනසක් අරගෙන එන්න තමයි try කරන්නේ. ඉතින් හැමෝම රැඳිලා ඉන්න වගේත් එක්ක අපි යමු කැබින් එකට. කැබින් එකට ගිහලා අපි සින්දුව පටන් ගමු. Hello guys, ඔන්න ආව කැබින් එකට. අපි යමු එහෙනම් සින්දුවට උමාව හම්බෙන්න. ඉතින් මේ පරණ සින්දුවල මම ආසම දේ තමයි ඒ සින්දුවල මියුසික් එක හරිම ලස්සනයි, අහගෙන ඉන්න ආසයි, කාම්. ඉතින් ඒක වෙනවා වයිබ් එකක්. ඉතින් ඒ වයිබ් එක මගෙත් එක්ක ගන්න කියන එක තමයි ඔයගොල්ලන්ගෙන් මම ඉල්ලන්නේ. තුමුල නමුණු කුලගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි. කිමද ඒ තරම් ඒ ගැන ඉනහෙන්නට කාරණා. මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. උබේ වත මඩල සඟවා මුවායන ලෙසින් නතුරන සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා. සීත මීදුමේ තිර පටවල ලුළු අතින් ඉවතට ඈත් කර හොරෙන් හිමිහිට බලාපන් උමා. තුමුල නමුණු කුලගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනහෙන්නට කාරණා. මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. කන්ද උඩරුවින් දිදුලන කන්ද කතිර දේවාලය අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා. අප වටා නැගෙන උවදුරු ඇති නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා. තුමුල නමුණු කුලගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි. ඉතින් ඔන්න ඔය විදිහට උමා අවසන් වෙනවා. ඉතින් අඩුපාඩු තියෙනවා, ඒ ගැන වැඩි හිතන්න එපා. මොකද මම මියුසිෂියන් කෙනෙක් නෙවෙයි. ඔයගොල්ලන්ට මියුසික් වීඩියෝස්, හොඳ සින්දු, ලස්සන දේවල් අහන්න YouTube channels තියෙනවා, ගායකයෝ ඉන්නවා. ඉතින් මම ඒ වගේ පුද්ගලෙක් නෙවෙයි. මගේ අරමුණ තමයි මගේ වයිබ් එක ඔයගොල්ලන්ට අරන් ඉන්න. මම ඉන්නේ
නැවේ එතකොට නැවෙයිදී මට දැනෙනදී ඔයගොල්ලන්ට අරන් ඉන්න තමයි මම try කරන්නේ නැවේ දේවලුත් එක්ක එදිනදා වැඩත් එක්ක ඒ වීඩියෝ සරගෙන ඉන්න තමයි මම try කරන්නේ. ඒ නිසා මගෙත් එක්ක මේ vibe එක ගන්න ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට තව අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කමෙන්ට් කරලා තියන්න කැමති නම් ඔයගොල්ලෝ කැමති සින්දුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ කැමති දෙයක් තියෙනවා නම් අපි බලන්න කැමති මේ දේ කියලා කමෙන්ට් කරලා තියන්න. ඉස්සරහට වීඩියෝ එකකින් මේ දේවල් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් හැමෝම සැපෙන් සතුටින් ඉන්න. See you guys. Goodbye.